උඩගල දෙබොක්ක ගමේ තියෙන ලස්සන කුණ්ඩකින් නාන්නයි හදන්නේ. වලීල බලන්නකෝ. දැන් මේක කොහොම එක දිගටම බොන්න ඕනේ. ඔව්. පොල් කට්ටක් අපි ගන්න. මේ පොල් කට්ටේ දෙන්නේ. පොල් කට්ට. පොල් කට්ටට ඒතර මිනියට ඇවිල්ලා බටලියක් යකඩ බටයක් හරි උණලියක් හරි පොඩි බටයක් අරගෙන කට අයවලා ගිරි භාගයක් මෙහරක් විතර ගහනවා. ගහලා අර බටේට මී පැණි දානවා. දාලා පටින් පිඹිනවා මේ. පිඹිනකොට ඇතුළට යනවා. හැම ගමනක්ම මතකයක්. හැම පාරක්ම අලුත් අත්දැකීමක්. එකතු වෙන්න අපත් සමගම ලංකාවේ රූපවත් ස්ථාන වලින් පටන්ගෙන ලෝකයේ අනපේක්ෂිත තැන් දක්වා ඇවිද යන්නට. මයිවේ නාලිකාවේ පළමු දිගහැරීමයි මේ. අපි අද ඔයාලව එක්කන් යන්නේ ලංකාවේ තියෙන අපූරු ගම්මානයකට. ලංකාවේ ගමක් තියෙනවා. ගමට යන හරි පාරක් නැහැ. ගමේ විදුලිය නැහැ. ගමට ඉන්ටර්නෙට් නැහැ. නමුත් ඒ ගමේ මිනිස්සුන්ගේ සතුට උපරිමෙන්ම තියෙනවා. අපි බලමු ඒ ගම මොකක්ද කියලා. අපි යන්නේ අද ඒ ගමට. ඔබට පේනවා ඇති ඈතින් පේනවා ලස්සන කඳු පන්තියක්. අන්න ඒ කඳු පන්තියෙන් එහා පැත්තට වෙන්න තමයි ඒ ලස්සන ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒ ගමේ නම තමයි උඩුගල දෙබොක්ක ගම්මානය. උඩගල දෙබොක්ක ගම්මානයට ඇතුළු වෙන තැන තමයි දැන් ඉන්නේ. අපි හසලක නගරයේ සිට උඩත්ත ගම්මානයට ආවා. උඩත්තෙන් මේ හන්දියට කියන්නේ පමුණුපුර හන්දිය කියලා තමයි කියන්නේ. ඉතින් හසලක ඉඳන් බස් එකක එනවා නම් මෙතෙන්ට එනකන් විතරයි බස් එකේ ඉන්නේ. මෙතනින් එහාට බස් එක යන්නේ නැහැ. ඉතින් උඩුගල් දෙබොක්ක ගම්මානයේ මිනිසුන් අර කන්ද උඩ ඉඳන් නගරයට එනවා නම් මේ හරහා ඇවිත් මෙතනින් බස් එකට නැගලා තමයි හසලකට යන්නේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ උඩුගල් දෙබොක්ක ගම්මානයට. ඉතින් මේක තමයි පාර. මේ පාරෙත් කිලෝමීටරයක් විතර යනකම් විතරයිලු ගෙවල් තියෙන්නේ. එතනින් එහාට අපිට මේ වගේ පාරක්වත් නැහැ. කැලේ තියෙන අඩිපාරවල් දිගේ තමයි මේ ගම්මානයට අපිට ඇතුල් වෙන්න වෙන්නේ. එහෙනම් අපි ගිහින් බලමු උඩගල් දෙබොක්ක ගම්මානය මොන වගේද කියලා. දැන් අපි ඉන්නේ උඩුගල් දෙබොක්ක ගම්මානයට යන්න මේ පාරේ මේ මාර්ගයේ. මම හිතන්නේ මෙතනින් එහාට මේ පාර මේ වගේ හොඳ නැහැ. කැලෑව මෙතනින් එහාට මේ අවසාන මේ ගෙවල් දෙක තියෙන. මේ ගෙවල් දෙකෙන් පස්සේ අර ගම්මානයට යනකම් කිලෝමීටර් 4-5ක් උඩට යනකම් අය ගෙවල් නැහැ. මේ වගේ පාරක් නැහැ. පාර අපිට කියපු විදිහට නම් හරිම දුෂ්කර පාරක්. ඒ කියන්නේ හරියම පාරක් නැහැ. කැලේ මැදින් නිකන් තියෙන අඩිපාරවල් තමයි තියෙන්නේ. අපි බලමු ගිහින් කොහොමද මේ ගමන හොඳයිද සුන්දරයිද කියලා බලන්න එන්නේ මාත් එක්ක. මේ අපි කරේ යහංගල බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න එක. මොකද අපි උඩුගල් දෙබොක්ක මේ ගම්මානයට ගමන් කරද්දී වන සතුන්ගෙන් වෙන හිරිහැර කරදර ඒ සියල්ලෙක්ගෙන්ම ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි මේ ගමට එන හැම කෙනෙකුම මේ ස්ථානයේදී මේ වගේ කොළ අත්තක් එල්ලලා දෙවියන්ට බාරහාර වෙනවා. ඔන්න අපි සෑහෙන දුරක් දැන් පයින් මේ කැලේ මැදින්
ඇවිදගෙන ආවා මං හිතන්නේ කිලෝමීටර් 3මාරක් 4කට කිට්ටු වෙන්න වගේ අපි ඇවිත් තියෙනවා. ඉතින් ඊටමත් පොඩි දුරයි දැන් ගම්මානේට තියෙන්නේ. වේසකාරී ගමන. ඒ වුණාට හරිම සුන්දරයි. ඉතින් අපි බලමු ගම ඇතුළට ගිහින් මොකද වෙන්නේ කියලා. ඔන්න අපි මේ ගමන යනකොට මේ කොච්චි ගස් වගේක් අම්මා. කොච්චි ගහක් තියෙනවා. ඉතින් අපි සම්බෝලයක් හදන්න හිතාගෙන තමයි ආවේ. ඉතින් අපිට හම්බුණා කොච්චි දාලා අපි කොච්චි සම්බෝලයක් අද කනවා එහෙනම්. ඉතින් මේ මෙන්න මේ තියෙන. හැබැයි ඉදිලා මොකක්වත් තියෙනවා. කොච්චි ටිකක් කඩාගමු. කොහොමද කැලේ කොච්චි අන්න උඩක් තියෙනවා. අම්මා මේ ටික කඩන්න ගියොත් නම් වැටෙනවා වගේ තමයි. ඔන්න උඩුගල් දෙපොක්ක ගමන යනකොට හරි මාන්සි. ඉතින් මාන්සිය නිවා ගන්නත් එක්ක ඔන්න රස කෑමක් හම්බුණා. අපි චූටි කාලේ කාලා තියෙනවා. වෙන පළතුර කාලා තියෙන අය යටින් කමෙන්ට් එකක් දාන්න. ගම ඇතුළට ගිහින් තව විස්තර අහගමු. ඉතින් ඊට කලින් අපි යන් අර පැලක් හදලා තියෙනවා කිව්වේ. අපි මේ පැල පොඩ්ඩක් බලන්න. එන්න මාත් එක්ක. ඔන්න එහෙනම් අපි පැලට නගිමු. කාගෙන්වත් අවසරයක් ගන්න කවුරුත් නැහනේ. අපිත් එක්ක ආපු අර අයියලා කිව්වා කමන්නේ නගින්න කියලා මේක හොඳට හදලා තියෙන්නේ කියලා. එහෙනම් එන්න පැල උඩට මොකද වෙන්නේ කියලා බලන්න. දෙන්න බලන්න දිනුක මාමේ අපේ දුවට චොකලට් බබාට තමයි ඔක්කොම එනාවේ ගන්න උඩගල දෙපොක්ක ගමේ තියෙන ලස්සන කිල්ලකින් නාන්නයි හදන්නේ. මොන බලපුවාම නම් ඉතින් තේරෙනවා ඇතනේ වතුර සීතල නැහැ.
ඇත්තටම ගොඩක් සීතලයි. හැබැයි මේ සීතලට බෑ මන් නාන එක නවත්තන්න. අම්බුයි. ගත්ත සීතලයි. මං කිව්වනේ. හරි. ඉතින් අයියේ ගෙදර කට්ටිය මොකද දන්නේ කරන්නේ නේ? දැන්නලාට ඊරයට. එහෙමද? යංගෝ බලන්න එන. ඊරයට ඊරයට කන්ටත් තිතේ. ඔව්. ළමයි අර මේ ඉන්නෝනේ. ඒ නිසා ඉතින් හුලුවත්තක් කරගෙන තමයි ඉතින් ඔය ඔයාලා ගමන් කරන්නේ. මේ ඔය ඉතින් තෝච්චේ වාරේ විදුලාරේ මේ වනානේ ඉතින්. ඒ කියන්නේ හැමෝම ගමේ ඉතින් රැයට ගමනක් යනවා නම් මේ වගේ මෙහෙම යන්නේ. ඔය හුලුවත්ත පත්තු කරගන්නවා ආයේ මේ ලාමු තොල්ලනේ. ඔව්. අර බට අන්දමක් වගේ හදාන එකට රෙදි කෑල්ලක් දාගෙන එහෙම එහෙම දාගෙන මේක නිමෙනවද? නිමිනවා. ඔන්න ඉතින් ඇත්තට මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ උළුවත්තක් කරගෙන ගමනක් ගියේ රෑ වෙලා. ඉතින් අපේ ආච්චිලා සීයලා එතකොට නැන්දන මාමලා නම් එයා මේ උළුවතු අරගෙන ගමන් බිමන් ඒ කාලේ යන්නේ නැති. ඉතින් මේ ගමට ආපුවම මේ අත්දැකීම් විඳින්න පුළුවන්. මොකද විදුලිය නැහැ මේ ගමේ. ඉතින් ගොඩක් මිනිස්සු උළුවතු තාමත් පත්තු කරගෙන යනවා. ගල දෙපොක්ක ගම්මානේ කන්දේ උඩම තියෙන ගෙවල් වලට තමයි මේ අපි යන්නේ. තම ගෙවල් කිහිපයයි තියෙන ගෙවල් දෙකක් තුනක් වගේ තියෙනවා කිව්වේ. අපි ඒ ගෙවල් වලට ගිහින් බලමු. බලන්න ලස්සන පාර. අපි ආයේ පාර නෑ.
අම්මනම් මේ සීමත් වර්ග නෑ. අපි ඉතින් ওই කිතුල් වලක් මැදගෙන කිතු පිරිසිදු කිතුල් රා ටිකක් තමයි බොන්නේ. ඔබතුමාලාටත් ඒකෙන් අපි මේ සන්තෝෂේ බලන්න රසයෙන් බලන්න දෙන්නම් පොඩ්ඩක්. හරි. වදීල බලන්නකෝ. දැන් මේක කොහොම එක දිගටම බොන්න ඕනේ. ඔව්. මං කිතුල් රා බීලා තියෙනවා. මේකේ වෙනසක් තියෙනවා. මේවට අර සමහර අය කිතුල් රා වලට එක එක දේවල් දාලා කලවම් කරලා එහෙම හදනවා කියනවා. එහෙම ඉතින් ඔය පල්ලිය මෙහෙනම් එහෙම කරන්නේ නෑ. පල්ලිය විකුණන්න මිනිස්සු පල්ලිය ඔය ජනපදේ දැන් මෙහෙ රාබොන් විකුණන්න බෑ. මෙහෙ ඉතින් අපිට මට රාබෝතලයක් තිබ්බොත් අපි හිතවත් දෙන්නේ කිව්වොත් ඒ බෙදාගෙන තමයි බොන්නේ. එයාට තිබුණාම එයාගේ එක්කත් මං ගිහිල්ලා බෙදාගෙන බොනවා. අපි මේ විකුණන්නේ අනම්මනම් කරන්නේ නෑ. ඉතින් කලාතුරකින් ඔබතුමාලා වගේ කවුරු හරි ආවොත් ඉතින් ඉල්ලුවාම අපි ඉතින් තන්දෝරේ දෙනවා. ඔව් නැත්තම් රා වලින් ඒ කියන්නේ කිතුල් ඔය තෙලිච්ච වලින් කරන්නේ හකුරු නිෂ්පාදනය හකුරු පැණි හදන එක තමයි රා නෙවෙයි විශේෂම. හරි. මාමි මේ කිතුල් හකුරු නේද? ඔව්. මං හිතන්නේ මේ හොඳම කිතුල් හකුරු මේ. පේනවා ඇති. මේ ඉතින් මේ කොච්චර කාලයකට කලින් අදම නැත්නම් මේ කිතුල් හකුරන්න ලොකු කාලයක් යනවද කොහොමද මේක වෙන්නේ කොහොමද මේක හදන්නේ කියලා අපිට කියන්න පුළුවන්. හදන්නේ කියන්නේ දැන් මේක අපි උදේට ගහෙන් තෙලිජ්ජ ගෙනාවුවම දවල් උණු කරනවා ඒක. උණු කරනවා. කොහොමද ඒක තෙලිජ්ජ ප්‍රමාණය විදිහට තමයි උණු කරන්නේ බෝතල් 7-8ක් වගේ තියෙනවා නම් වරුවක් විතර උණු කරන්න ඕනේ. ගින්දර දාලා. ඊට පස්සේ හවසට මේක හදනවා අපි මේක. ඊට පස්සේ උණු කරන එක පැණි දෙනවා. පැණි පදම් කරන්න ඕනේ. ඒ කියන්නේ අය මුට්ටියම දාලා පදම් කරනවා. එතකොට ඒක හකුරු වෙලා අපි කප් එකකට වගේ මේ දානවද මේක පොල් කට්ටක් අපි ගන්න. මේ පොල් කට්ටේ දෙන්නේ. පොල් කට්ට. පොල් කට්ටට දානවා. ඔව්. මේ පොල් කට්ටත් වෙන්නන්න පුළුවන්. කියන්නේ අපි වක් කරන පොල් කටු. දැන් මේකේ හිල් පොල් කට්ටක් වෙන්න ඕනේ. ඇයි හිල් පොල් කට්ටක් වෙන්න ඕනේ? ඔකට ඇලවනවා පත්තර කෑල්ල. යටට. එතකොට මේකේ අර වතුරු ගතියකුත් තියෙනවනේ. ඒ වතුරු ගතිය අර හිලෙන් පත්තර කෑල්ලට උරලා ගහිනවා. එතකොට මේක නියමටම මිදෙනවා ඒකේ. එතකොට තමයි හකුරු බෑය විනාඩි 20ක් විතර තියලා ගලවන්නේ. හරි. එතකොට මාමේ දැන් මේ වගේ හකුරු බෑවක් මාමලා විකුණන්නේ කීයටද? දැන් අපි කිලෝ එකක් දෙන්නේ 1300. 1300. කඩේට අරන් ඉන්නවා. ඉතින් දැන් මේකේ ඔබතුමාලා කියන්නේ දැන් මේක උස්සලා බලන්නකො ග්‍රෑම් 850ක් 900කට අසන්න තියෙනවා. ඉතින් මෙහෙ දෙනවා නම් අපි බෑයක් දෙන්නේ රුපියල් 18. 18. ඔව්. දැන් කිලෝ එකට අය පොඩ්ඩක් විතරනේ අඩුවක් තියෙන්නේ ඔකේ. ඉතින් 10ක් වටිනවා. මෙහෙ දෙන්නේ අපි 18 තමයි බෑ. ඒක සාමාන්‍ය වෙළඳ පොලේ මේක කීයක් විතර වෙනවද? ඇද්ද? ඒක ඉතින් අපි දන්නේ නැහැ. අපෙන් කඩේට හකුරු අරන් අපි බලයිද්දි දෙන මිලක් මේ මිනිස්සු කියන්නේ නැහැ. ඉතින් අපෙන් 1300ට ගන්නවා කියන්නේ ලොකු මිලක් තියෙනවා ඇතිනේ. ඇත්තටම මේක දැනගත්තේ ඇත්තටම අද දවසේ මම ජීවිතේ ඇත්තටම මම අහලත් නැහැ. හැබැයි අහලා දන්න අය පිරිසක් ඇති මේ අපේ රටේ ගොඩක් අය. නමුත් අපි ගොඩාක් අය අපේ රටේ බුලත් පිට කනවනේ. ඉතින් බුලත් පිට කනකොට අපි බුලත් පුවක් කුණු දුම්කල ඒවත් එක තමයි පිට කන්නේ. නමුත් මෙහි විශේෂත්වයක් තියෙනවා බුලත් නැත්නම් බුලත් වෙනුවට මෙන්න මේ කොලේ මොකද්ද මේ? තලාකොළ. තලාකොළ කියන දේක කන්නේ. එතකොට බුලත් කන්නේම නෑ. කනවා බුලත් තියෙනවත් නෙවෙයි. මේ තියෙන අර ගස් බුලත් දෙක කොහුල්ල නෙවෙයි. ඒක කාපම කටට ටිකක් සැර වැඩි. මේක කාපම කටට රස හොඳයි. ඒක නිසා අපි තලාකොළ කනවා. කාලා බලන්නද? කාලා බලන්න. කවදාවත් කාලා නැහැ. පළවෙනි වතාවට ජීවිතේ කාලා බලන්න. මේ මොනවද කිව්වේ? තලාකොළ. තලාකොළ එක්ක විටක් කන්නයි හදන්නේ. කොළ මේ සාමාන්‍යයෙන් ගානක් නැහැ. මේ කොළ දෙකක් විතර. නෑ ඒක අපිට උනේ හැටි කනවා. මේ දැන් මේවත් එක්ක අර හුණු දුම්කල ඉතින් අපි කන්නේ දුම්කලත් අර කළු දුම්කල කෑවෙනවා අඩුයි. මේ දුම්කලද මේ? ඔව්. කඩවල් වලට ගිහිල්ලානේ කළු දුම්කල හොයා ගන්න ඕනේ. හරි. ඒක නිසා අපි මෙහෙම වගා කරගන්න මේ සිංහල දුම්කල කියන්නේ. මේ සිංහල දුම්කල මේ තියෙන්නේ. ඒක ඉතින් අමු කොලයක් කඩාගෙන විතර කනවා. ඒකත් සැර තියෙනවා හොඳයි. තියෙනවා. වේලුණ ඒවනේ. වේලුණ ඒවත් තියෙනවා. හරි අපි මේ තලාකොළ එක්ක ඔන්න මේ විටක් ගන්න හදන්නේ මෙන්න පුවක්. මේ කෑවා. මේක
අංකල් කියනවා එහෙම කෑම නැති වුණොත් මත් වෙනවලු ඒකින්ද පොඩි කෑල්ලක් අහු තාත්තා. දැන් අපි ඇවිත් ඉන්නේ මේ උඩුගල් දෙපොක්කේ තවත් නිවස් එකට. අපි එනකොට මේ ඉස්සරහා දාලා මේ කුරහන් වේලනවා. මං හිතන්නේ ආන්ටි මේ කොටන්නේ නේද? ඔව් කොටන්න. එතකොට කුරහන් මේ වගේ කපලා අරගෙන වේලලා ඊට පස්සේද කොටන්නේ? ඔව්. ආහ්. කොටල පොලන කොලලා ඔව් කඩේ අරගෙන. එතකොට මේක අද ඒ කියන්නේ වේලලන් පස්සේ එක දවසෙම මේ වැඩ ටික කරගන්න පුළුවන්. 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 අඹරන්ට උනත් අඹරන්ට පුළුවන්. එතකොට වැඩිපුරම අන්තිලා එතකොට මේක විකුණන්නේ පිටි වශයෙන්ද නැත්නම් අර නෑ වැටම අරන් යන්න. වැටම අරන් යන්න. මේ තමයි ඉතින් මේ හොඳම කුරහන්. ඔව්. හරි හරි. ඔන්න දැන් මේ කුරහන් නේද? කුරහන් අමරනවා මේ කුරහන් ගල. මෙන්න මේ කුරහන් පිටි තමයි මේ එන්නේ. ඉතින් මේ වගේ ගමකට ආවොත් තමයි ඉතින් මේ වගේ දෙයක් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ මටත් පොඩ්ඩක් අමරන්න දෙන්න පුළුවන්. ඔන්න මේ කුරහන් ටික අපි මෙහෙම එතෙන්ට දානවා. දාලා එහෙම අම්බලන්න මෙහෙම. ඔන්න ඔන්න දැන් මේ අපි ඉන්නේ අපේ රූපේ අයියනේ රූපසිංහ අයියා අපේ කිරිමල්ලි කියන්නේ ගමේ හැමෝම කිරිමල්ලි කියපුවම හැමෝම දන්නවා. ඉතින් මේ අයියා තමයි අපිට මේ උඩුගල් දෙපොක්ක මේ ගම්මානයට ආපු වෙලාවේ අපිට නවාතැන් පහසුකම් දුන්නේ. අපි හිටියේ මෙන්න මේ නිවසේ. ඉතින් මෙයා තමයි ගමේ ලස්සන තැන් හැමදේම අපිට පිළිගන්නේ. ඉතින් අයියගේ මම දැනගන්න කැමති මේ මම එනකොට මම දැක්ක අයියා මේ නිකන් බිම අතු ගාගෙන එනවා. මෙන්න මේකේ මේ මොකද්ද මේ? මේක ඇවිල්ලා අපි කුඹුරු වෙල්ලෑයි වෙල්ලෑයි තියෙන නියරේ ඇටෝරා කියලා. ඇටෝරා. ඒක තමයි අපේ අත්තමුත්තා කාලේ නම් අවුරුදු 400 450ක් විතර වාගේ කාල සීමාවක. එතකොට කොස්ස පාවිච්චි කරලා නැහැ. කොස්සක් දැක්කේ මේ මෑත කාලේ ඉඳන්. දැනටත් අපේ ගමේ මේක ඇටෝරා තමයි පාවිච්චි කරන්නේ. මේකෙන් තමයි ගේ අතු ගන්න. මේ එතකොට ඇටෝරා කියන ඒ ගහේ මේ මොනවද මේ කොල්ලද නැත්නම් මොනවද මේ ඇටෝරා ගහම තමයි මුලත් එක්කම තියෙන මුල. මේ විදිහට තමයි හැදෙන්නේ නේ. ඔක අඩි දෙකමාරක් විතර උසට වැවෙනවා. ඒක ගහ පැහුනන් පස්සේ නීර දිගේ තියෙන ඒ කපල අරගෙන වේලෙන්න දාලා මේ බිමතු ගන්නවා. මේක තමයි අපි පාවිච්චි කරන කොස්ස. හරි. එතකොට මේ මම දැක්ක මේ එනකොට මේ මොකද්ද මේක ඇවිල්ලා මේකෙන් තමයි මේකට කියන්නේ ඇවිල්ලා බෝල් පනා කියලා. මේක බෝල් පනා කියන්නේ ඇවිල්ලා වැස්සට පින්නට අවුරුදු දෙකම වෘතු දෙනවා.
මේක ඇවිල්ලා රස්සිත කැලින් තමයි කපාන ඇවිල්ලා භාවිතා කරන්නේ. දැන් පාවිච්චි කරන්නේ ඉදලනේ. ඉදල. අපි පාවිච්චි කරන්නේ මේක මිදුලතු ගන්න. මෙන්න මේකෙන් මෙලින් සිස්ටම් එකකින්. දැන් අතු ගෑනවා ඔව් අපි යනවා. මේක අවශ්‍යයි. කුඹරේ අර කුඹින් පාගෙන. ඔව්. වී හරේම කොළමේ අතු ගන්න මේකෙන් තමයි අතු ගන්න. මේක ගොඩක් හයියයි නේ. එතකොට මේකට කියන්නේ මොකද්ද? නම මේ බෝල් පරා. බෝල් පරා නෑ මේකට කියන්නේ බෝලත්ත. බෝලත්ත. අපි මුළු ලෝකෙම කොරෝනා වසංගතයෙන් පීඩා වින්දානේ. එතකොට මම දැනගන්න කැමති අර කොරෝනා කාලේදී මේ ගමේ කාට හරි ඒ කොරෝනා ආසාදනය වුණාද? මොකද්ද ඒ කාලේ කොහොමද මේ ගමේ ඔයාලා ජීවත් වුණ විදිය සහ ඒකට මුහුණ දුන්නේ කොහොමද? නැත්නම් මේ ගමට ආවද? කොරෝනා කියන කතන්දරේ අපි පොඩ්ඩක් උන් නිවුස් වලින් විතරයි ඇහුවේ. අහලා දැකලා නෑ අහලා තියෙනවා. ඔර රේඩියෝ කරේ විනෝසයක් කරනකොට අහලා තියෙනවා. අපිට ටීවී නෑනේ ගමේ කට්ටියට. කවුල් 36ක් තියෙනවා. 36 තිබුණාට ටීවී නෑ. ටීවී නැති නිසා රේඩියෝකින් අහලා තියෙනවා කොරෝනා ඇතුණා මිනිස්සුන්ට ලෙඩ රෝග වුණා කොළඹ පැත්තේ වුණා කියන කතන්දරේ අහලා තියෙනවා. අපි දැකලා නෑ කොරෝනාකාරී කොහොමද හැදෙන අසුනකට අපි දැකලා නෑ අහලා. එතකොට දැන් මේ ගමේ විවාහයන් සිද්ධ වෙනවානේ. එතකොට ඒ දේවල් කොහොම චාරිත්‍රානුකූලව ඒ කියන්නේ උත්සව ගන්නවද මේ ගමේ? එහෙම මොකුත් නැහැ. උත්සව නැහැ. ඉතින් එකම පවුල එකම ඥාති පිරිස ඉන්නේ. නැන්ද මාමලෙල්ලා නෑකන් නැති පිරිසකුත් ඉන්නවා. නාකන් ඇති පිරිසකුත් ඉන්නවා. උදයාව දකින්නේ ඒ ස්වභාවික ඒ කට්ටියමනේ. ඒ නිසා ඒ අතරතුර විවාහ මංගල වෙනවා ලොකු උත්සව ගමේ නෑ. ගමෙන් බැහැරව ඉතින් අවුරුද්දකට දෙකකට සැරයක් විතර වගේ තමයි ගමේ ළමයි පහට යන්නේ පිට ගමකින් උඩට එන්නේ. හරි. එතකොට දැන් මලගෙදරක් එහෙම වුණොත් එහෙම කොහොමද අයියේ මෙහි මලගෙදර කටයුතු වෙන්නේ කොහොමද? සුසාන භූමියක් තියනවද? කොහොමද මලගෙදරක් වුණාන් පස්සේ මම දන්නේ තරමට මම දැන් අවුරුදු 1983 2.15 මාගේ දැනුවත් විදිහට මාගේ මම දැනට මිනි 6ක් විතර ඉම්බන් කරලා තියෙනවා. ගම ඇතුලේ. එතකොට අයියමයි ඒක දේවල් කරන්නේ. ගම ඇතුලේ කට්ටිය ආවලා නැතුණා වයසට ගිහිල්ලා නැමෙන්නේ. සාමාන්‍ය තරුණ වයසේ පොඩි ළමයෙක් එහෙම මැරෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා මාස ගාණක් දුක් විඳලා නැත්තම් මාස කවරක් ඉඳලා සෙනිකසනීපයක් හැදිලා මේ නැති වෙනකොට මේ පිරිස මාව හිටියොත් මම හොයාගෙන එනවා. ඔව් ඉතුරු කට්ටිය අර හිටියට පොඩ්ඩක් අර බය ගතිය තියෙනවා ඒ කට්ටිය. මට එහෙම දැනෙන්නේ නැහැ. ඔයා ඒක දන්නවා එම් දන්නවා. ඒක ඊට පස්සේ ආ කොහොම හරි වකුටු වෙලා හරි මම ගිහිල්ලා කට්ටියට යත් වෙන්න කියලා දොරක් පහලා අපි පොල්ලු දෙන්න තුන ඇතුලේ ගිහිල්ලා යත් කකුල් දිගාරලා නැමිලා හරි මේ තියෙනවනේ. මීටියක් කරන ගහලා කඩලා හරි ඒක දිගාරලා මීදම් කරලා මේ කට පොඩ්ඩක් ඈවිලා හරි මේ තියෙනවනේ. ඒව හදලා පුළුන් හරි මේ දාලා මේ ඊළඟට මීපෙනි භාගයක් පොවනවා. ඒ කියන්නේ මිනිහට. ඔව් මිනිහට පොවනවා. ඒ කියන්නේ ඊ ඇවිල්ලා ඇලුවාට මීපෙනි දාපුන් පස්සේ පාන් කෑල්ලකට මීපෙනි ටිකක් පොඩ්ඩක් පෙන්නන්න බලන්න. පාන් ගෙඩියට මෙහෙම මීපෙනි ටිකක් දාලා උබන්න. ඔපුන් පස්සේ සම්පූර්ණ මෙන්න මෙහෙම වෙනවා. ඉච්චෙනවා. ඒතර මිනියට ඇවිල්ලා බටලියක් යකඩ බටයක් හරි උණලියක් හරි පොඩි බටයක් අරගෙන කට අයවලා ගිරි භාගයක් මෙහරක් විතර ගහනවා. ගහලා අර බටේට මීපෙනි දානවා. දාලා පටින් පිබිනවා එහෙම. පිබිනකොට ඇතුළට යනවා. එතකොට බඩ දලා රෙන්නේ. කැවුතු පීකුතු ඔක්කොම ටික වේලෙනවා. නැත්තම් සවුත් වෙනවා. ඒක තමයි එතකොට එම්බම් කරනවා කියලා කරන්නේ ඒක. එතකොට අර ආයේ එහෙම කරනවා. ආයේ පොඩ්ඩක් අර බඩ පිබිල ඕජස්සර එහෙම යනකොට මේ බේත්තලයක් කරගන්නවා. බේත්තලය අරගෙන මෙතෙන්ද එහෙම පිළිවෙල කපනවා. කපලා ඇතුලේ තියෙන පීකුතු ටික බඩවල ටික ඔක්කොම කපලා අයින් කරලා මුට්ටිකට දාලා අරන් ගිහිල්ලා මොලේ දානවා. ඒක පුළුන් වරේ මේ තිබුණු පුළුන් දානවා. පොට්ටයක් කරලා අරගෙන පුළුන් ටිකක් දාපුවම පස්සේ අවුලන්නේ. එතකොට බැරිම එකක් දවස් 3-4 තියාගන්න අවස්ථා තියෙනවනේ. නෑ බෑයෝ හිත මිතුරු පොඩ්ඩක් දුර දැහැරෙන ගෙන පොඩ්ඩක් ඉන්න. යනකොට බැරිම බලන්න බැරි එකක් පොලිතින් කවර අරගෙන කවර කරනවා. දෙපැත්තම බලන්න බැරි වෙයි. කොහොම හරි කවර 5ක් විතර දානවා. අතර රෝජස් යනවානේ. එතකොට ඒ පොමිලින් දාන්නේ නැද්ද? එතකොට මේ දේවල් කරන්නේ නැහැ. පොමිලින් කියන කතන්දරේ අපි අහන්නේ කලාතුරු පාරක් නේ. අපේ ළඟ තියෙන එකම දේ තමයි මීපැණි. කාගේ ගෙදරක හරි තියාගන්නවා. අපි බෙහෙතර ගන්න. මෙවැනි අවස්ථාවක් වුණොත් මේක ටස් ගන්න කෙනෙක් මොදාලට නෙමෙයි ඒක. මම හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ කතාවක් ඇහුවේ. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලත් අහන්න නැත්තේ පළවෙනි වතාවට වෙන්නේ නැති. ඉතින් මේ වගේ ගම්වල
මලගයක් වුණාම ඇත්තටම සිදුවන්නේ මේ අයියා කියපු දේ තමයි නේද? ඉතින් මම මේ ගෙදර ආ අත්තම කෙනෙක් හිටියා. ආ වයස නැතුනේ. මේ ගේ යතුන් මේ ගේ එතනත් මම තමයි දේ කරේ. මේ ඉස්සරහ පැත්තේ කඩාවැටුණු ගෙදර මිනි දෙකක් වුණා. ඒ මිනි දෙකත් මාව තමයි මං කරේ. අපිම තමයි පෙට්ටි ගහන්නේ. කියන්නේ මල් ශාලාවෙන් ගන්න විදිහට ඒ ඔටික මල් ශාලාවට ගිහිල්ලා අගුළු වරේම ටික දෙනවා. ගලත් බොක්ක කිව්වන් පස්සේ වැඩියෙන් දෙනවා. කියන්නේ අගුළු කොටස් වැඩියෙන් දෙනවා. මුදලට නෙවෙයි නිකන් දෙනවා. ඒ දේවල් අපි ගම ඇතුළේ අපිම තමයි පෙට්ටි හදන්නේ. අපිම තමයි සරසන්න තියෙන දේවල් සාමාන්‍යයෙන් ඔය පොල් කොළ අරගෙන තරතල දානවා.